කුකු වෙල්කම් බැක් ටු මයි channel. කොහොමද ඔයාලට? ඉතින් මම මේ අද අරගෙන එන්නේ මගේ ආර්ක්ටික් සවාරියේ තවත් එක දවසක්. අපි මේ යන්නේ ස්වීඩන් බෝඩර් එක ක්‍රොස් කරලා බෝල්ටික් මුහුදේ අයිස් බ්‍රේකර් එකක. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මට අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. Did you receive the bracelet? No, we just arrived. Come here to the check-in. Hi. Hello. Oh. Thank you. You can read the Polar Explorer, okay? That's the best point to see how we break the ice. We are gonna sail for 20 minutes, for 30 minutes before stopping in the middle of the Baltic Sea. At that point, we are gonna open the Captain Bridge, so you can go all the way up to meet the captain and visit the captain room. Then, in the same moment, we are gonna put down the bridge to let you go down to walk on the ice, so you can walk around the ship on the ice when we stop in the middle of the sea. Then we have a cinema on board. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බැලුවා නම් ඔයා දන්නවා මම මේ ට්‍රිප් එක කාන්තිකද ආවේ කියලා. ඉතින් තනියම නෙමෙයි ගෲප් එකක් එක්ක තමයි ආවේ. ඔයාලා දන්නවා වොන්ඩර්ලස් ලයිෆ් ඉතලි වල ඉන්න චුටි නංගියත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. ඉතින් එයා හරියම ලස්සන ගයිඩන්ස් එකක් දුන්නා මේ ට්‍රිප් එකේදී අපි හැමෝටම. ඉතින් මම ඔයාලට එයාගේ මේල් ඇඩ්‍රස් එක දාන්නම් කාට හරි මේ ට්‍රිප් එක එන්න ඕනේ නම් ඔයා මේ මේල් එක හරහා යාව කන්ටැක්ට් කරන්න. ඉතින් ඔන්න මම දැන් අයිස් බ්‍රේකර් එකට නැගලා අපි දැන් යන්න තමයි මේ හදන්නේ. මුළු පළාතම සුදු පාටට පෙනුනට මේක ඇත්තටම මුළු පළාතම නිල් පාටට පෙනෙන්න ඕන තැනක්. ඇහෙනවනේ අයිස් කැඩෙන සද්ද. මේක බෝල්ටික් මුහුද ස්වීඩන් ෆින්ලන්ඩ් අතර තියෙන බෝල්ටික් මුහුදේ තමයි මේ අයිස් බ්‍රේකර් එක යන්නේ. මේ මුහුද තනි කර අයිස් වෙලා තියෙන්නේ හිම වැටිලා. ඉතින් මේක හරිම අලුත් අත්දැකීමක් මට. අපි මේ නැවත යද්දිම අපිට බ්‍රේස්ලට් එකක් දෙනවා. දම් පාට, කහ පාට, කොළ පාට වගේ පාටවල් තුනකින් බ්‍රේස්ලට් එකක් දෙනවා. ඉතින් ඒ බ්‍රේස්ලට් එකේ කලර් එකට අනුව ඒගොල්ලෝ අපිට වෙන වෙනම ටයිමින් වෙන් කරලා තියෙනවා අපිට මුහුදට යන්න පුළුවන් වෙන. ඉතින් අපිට හම්බුනේ දම් පාට. ඉතින් අපිටත් හැමෝටම වගේ විනාඩි 15ක කාලයක් තමයි වෙන් කරලා තිබුණේ. So guys, some instructions before we going inside. Really important. When we are swimming, stay on your back all the time in the water. On your back. And when you're gonna move, use your arms like paddles. Because you're floating in a suit. It's a survival suit, so you can't go down even if you want. If you want to go down, you can. So much flotation in the suit. So you can just relax on your back like this. When you're gonna move, use your arms to move both ways. And then stay close to the ship all the time. It's for your safety and for the pictures as well. You want some more nice pictures. And most of all, guys, is to enjoy. Let's go swimming. No. No. Hi, ඉවරලා එන්නම් කතා කර. හායි හායි මම දැක්කා මේ ඈත් ඉඳන් එනවා දැක්කා. ඔව්. පස්සේ යන්නේ ඌ. හරි හරි මං එන්නම් ඉවරලා. විශේෂම දෙයක් තමයි අපි මේ ට්‍රිප් එක යන්න මේ ෂිප් එකට ආවට පස්සේ තමයි දන්නේ මේකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් ලංකාවේ බොයි කෙනෙක්. ඉතින් එයත් ඔයාට මේකේ බලන්න පුළුවන්. අනිත් පැත්ත හැරෙන්න ඩාලි. අනිත් පැත්ත හැරෙන්න ඕනේ. අපි හැමෝම ගිහිල්ලා අපේ ඇඳගෙන ආපු ජැකට් ගලවලා ඒගොල්ලෝ දීපු මේ ස්පෙෂල් සූට් එක ඇඳගෙන තමයි අපි මුහුදට යන්න ඕනේ. ඇත්තටම මට ස්විම් කරන්න මට බැහැ. මම දන්නේ නැහැ. ස්විම් කරන්න දන්නේ නැති කෙනෙකුට වුණත් මෙතන ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඇත්තටම මේ ස්පෙෂල් සූට් එක ඇඳලා පස්සේ වතුරේ කිලෙන්නේ නැහැ. උඩ පාවෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මට හරිම වටිනවා. මොකද
මුහුදක පාවෙනවා කියන එක මට හිතකවත් තිබ්බේ නැති දෙයක්. මොකද පීනන්න දන්නේ නැති හින්දා. ඉතින් පීනන්න දන්නේ නැති එක්කෙනෙක් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තා කිව්වම ඉතින් ඒක හරිම ජොලි වැඩක් නේද? මට ඇත්තටම සතුටුයි. ඒ සීසන් එකටම සිංහලෙන් කතා කරේද? ඇත්ත සමහර වෙලාවට අපිට මේ මුහුදේ මෙහෙම පාවි ඉන්නකොට අපි මාර එන්ජොයි කරා. අපි ඔයාට පේනවා ඇති අපි කොච්චර කෑ ගහනවද කියලා. අපි විතරක් නෙමෙයි මෙතන මේකට බැහැපු හැමෝම මේ වගේ තමයි ඒගොල්ලොන්ගේ සතුට මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් කෑ ගහනවා, ඒක අලුත් අත්දැකීමක්. සමහරු කියනවා මේකේ මිනිමෝරු ඉන්නවද දන්නේ නැහැ, අපු ඇදගෙන යයිද දන්නේ නැහැ, ඒ වගේ සීතලට ගල් වෙයිද දන්නේ නැහැ. මේ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා අපිට. ඉතින් හරිම ජොලි වතුරෙන් උඩට ඇවිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා මේක දිහා ආයි බලාගෙන ඉන්නකොට මේක හරිම ජොලි වැඩක්. හරිම සතුටුයි. හිනායිනක් දිනවා වගේ නේ. දැන් මාව තේරුම් ගන්න පුළුවන් නේ කියලා I think like it's more efficient than ඒක අදටත් මතක් කරාදි. දැන් අවුරුද්දක් ගිහිල්ලා තමයි මම මේ වොයිස් ඕවර් එක කරන්නේ. ඒ සතුට මට ඒ විදියටම හිතේ තියෙනවා. අපි කොච්චර සතුටු වුණාද කියන එක ගැන. So, my friends, we can slowly start to come back to the ship, please. Okay. Thank you, guys. ගන්නද? Yeah. Thank you. Yeah, well. You can go up. Thank you very much. yeah. Thank you. Oh, thank you. Here. Oh, thank you. අපි යනවා. ඉතින් එනවලේ. එහෙනම් අපි ගියා. ඔන්න අපේ ඔකේෂන් එක ආවදාලේ. අනිත් පැත්තට. බෑ මට එන්න බෑ. ගහන්න. වතුර ගහන්න. අන්න. කොහෙටද එන්නේ? අන්න. මාව ගන්න කවුද? ඒගොල්ලෝ ගන්න. Yes, he needs help, please. You need help? No, no. No. Are you sure? දැන් මට කිව්වා ඔක්කේ. නේද මම දැන් අපේ ගෙදර යන්න බෑනේ. You like that? But what you can do now, outside on the right side, we have free hot juice for everyone. Go there, take a cup to warm up a little bit. Then go all the way up to visit and meet the captain. Okay, go to visit the Captain Bridge and meet the captain. And go to walk on the ice, because when we start sailing, you cannot walk anymore. Okay, but remember to go to check your photos to souvenir shop. Okay, in 10 minutes your picture will be ready. Okay. Yes. Thank you. අම්මෝ සුවඳයි ඒක. ඒ බොන්න යන්නේ. ආක්ටික්ස් මොනවාද බෝල්ටික් සාගරයේ තියෙන. තේද මොනවද? නෑ ඒක තේ එකක් ෆ්ලේවර් එක වෙනස්. ඒක සිනමන් වගේ තියෙනවා වගේ නේ. බෝල්ටික්ස් එකේ ඉඳලා හොට් වයින් තියෙනවා. මේ හොට් වයින්ද? පිස්සුද? හොට් වයින් වගේ එකක්. ඒ වගේ. හොඳින්ද ඔයා? මේ ජීවිතේට පීනන්න දන්නේ නැති අපි මුහුදෙත් බැස්ස කියන්නකෝ. Hello. Hello. Nice to meet
My name is Thomas. I'm the captain on board. Hello. And if you want to have a picture as captain in the chair, please sit down. And if you have any questions, yeah, I'm here. ඉතින් මේ නැව් ආශ්‍රිත ජොබ් කරන අයට නම් මේක අලුතයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒත් අපි වගේ අයට මේක හරිම අලුත් අත්දැකීමක්. මම ඇත්තටම සතුටු වෙනවා මම මගේ ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා මේක මට මේ ට්‍රිප් එකේ ඉන්න ලැබිච්ච එක. මේකෙන් මම ඇත්තටම මගේ ජීවිතේ ඉගෙන ගත්ත සමහර දේවල් තියෙනවා. සහ මගේ ජීවිතේ මම එන්ජොයි කරන්න ඕනේ කියලා හිතපු දේ ඒක මට එක තැනක් හරි මේ විදියට බලා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා. සහ මේ ට්‍රිප් එක ඇතුලේ මම කරපු දේවල් මම කවදාවත් කරපු දේවල් නෙමෙයි. ඉතින් ඒක මට මගේ ජීවිතේ يعني ට්‍රැවල් කරන්න ආසයි ඒ කියන තැන ඉඳලා බලද්දි මට ඒක මාරම දෙයක් මාරම සතුටක්. ඉතින් සමහර අය හිතනවානේ ට්‍රැවල් කරන්න අනේ අපිට වෙලාව නැහැ අපිට මෙහෙමයි කියලා. අපිටත් එහෙම තමයි වෙලාව තිබුණේ නැහැ. මට වෙලාව හදාගෙන සල්ලි හදාගෙන ඒ හැමදේම කරගෙන තමයි මම මේ ට්‍රිප් එක ආවේ. ඉතින් ජීවිතේ මම දන්නේ නැහැ මම කවද වෙනකන් ජීවත් වෙයිද මට කවදා මේ ලෝකේ ලස්සන බලන්න පුළුවන් වේද කියලා ඔක්කොම වැඩ ඉවර කරගෙන ගිහිල්ලා ඒත් මට පුළුවන් නම් හෙට ඇවිදින්න යන්න මම ඒ වෙනුවෙන් මට හෙට කාලය තියෙනවා නම් මං ආසයි කාලේ ඇවිදලා අලුත් තැනක් බලලා සතුටු වෙන්න. ඒක මගේ මනසට මාර සැහැල්ලුවක් අරගෙන එනවා. ඉතින් මම දන්නේ නැහැ ඔයාට ඒ විදියටම දැනෙනවද කියන එක. අපේ ජීවිතේ සතුට හොයන්නේ එක විදියටනේ. කෙනෙක් ට්‍රැවල් කරලා සතුටු වෙනකොට තව කෙනෙක් කුකින් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒත් මේ මොන දේ කරත් ජීවිතේ වැදගත් වෙන්නේ අන්තිමට සතුට විතරයි. Tamanට ජීවිතේ සතුටු වෙන්න පුළුවන් මේ ලෝකේ ලස්සන බලන්න තැන් වල ඇවිදලා නම් ඔයා අනිවාර්යෙන් ඒක කරන්න. අපි ඉතින් උදෙන්ම පිටත් වෙච්ච හින්දා අපි මුකුත් කන්නේ බොන්නේ නැතුවනේ ආවේ. ඉක්මනට මේ තැනට එන්න ඕන හින්දා ඉතින් අපි මෙතනට ඇවිල්ලා මේ ඔක්කොම ඇක්ටිවිටිස් ටික ඉවර කරලා එනකොට හැමෝටම හොඳටම බඩගිනි. ඉතින් ඊට පස්සේ දැන් අපි මේ ආවේ කෑම ගන්න. ඉතින් මෙතනදී අපිට මොන ගැහුණා මේ ෂිප් එකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් විදියට වැඩ කරන අපේ ලංකාවේ මල්ලි කෙනෙක්. ඉතින් එයා හරිම සතුටින් අපිට එයාගේ ක්‍රූ එකත් අඳුනලා දීලා එයා ලස්සන ෆොටෝස් ටිකකුත් අපේ අරගෙන දුන්නා. මේ ෂිප් එකේ තියෙනවා මේ ෂිප් එක මොන වගේද මොන වගේ දෙයක්ද මේ ෂිප් එකෙන් කරන්නේ අයිස් බ්‍රේකර් එක ඉතිහාසය මොකක්ද කියන එක බලන්න චූටි ෆිල්ම් එකක් තියෙනවා අපිට කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ගියපු ගෲප් එකත් එක්ක මාරම ලස්සන අත්දැකීමක් මාරම එක්ස්පීරියන්ස් එකක් තමයි එකතු කරගත්තේ මම ජීවිතේට. මේක මට කවදාවත් අමතක වෙන්නේ නැති මගේ ජීවිතේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් හොඳම එක්ස්පීරියන්ස් එකක්. බලවට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න ආදරෙන් ඉන්න හැමෝටම ආදරෙයි. අය හම්බෙමු.